ඉතින් අදත් පෙර පොතු රැවලින් ඔයගොල්ලෝ සියලු දෙනෙක් තමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද ඉගෙන ගන්න යන්නේ පළවෙනි පාඩමට අදාළව පන්ති කාමරයේදී සාමාන්‍යයෙන් පාවිච්චි වෙන වචන මොනවද කියලා. හරි පන්ති කාමරයට අපි කියන ශලම කියෝෂිට්ස් කියලානේ. ඒ කියෝෂිට්ස් දෙන කොතබව අපි අද ඉගෙන ගමු. පළවෙනි වචනේ හයි. හයි කියලා කියනවා ඔව් කියන එක නේ. yes කියන මොන හරි දෙයක් කිව්වම ඔව් කියලා කියනවනම් හයි. ඊයේ කියලා කියන්නේ නැහැ කියන එක. හරි. හජිමේ මෂෝ කියලා කියනවා පටන් ගන්නවා. අපි දැන් පන්තියට දැන් ගුරුවරයා ඇවිල්ලා හරි අපි දැන් ක්ලාස් එක පටන් ගමු කියලා නේ. පන්තිය පටන් ගමු කොහොමද කියන්නේ? හජිමේ මෂෝ කියලා නේ. හජිමේ මෂෝ. ඊළඟට පන්තිය කරගෙන යනකොට ඔන්න පොඩි බ්‍රේක් එකක් ගමු කියලා කියනවා. කොහොමද කියන්නේ? යසුමි මෂෝ. යසුමි කියලා කියන නිවාඩුවට විවේකයටත් කියනතර කෙටි විවේකයක් ගමු කියනවා. පොඩ්ඩක් විවේක ගමු කියලා කියන්නේ කොහොමද? යසුමි මෂෝ නේ. යසුමි මෂෝ. ඊළඟට ඔන්න දැන් ඉස්කෝලේ ඉවරයි ක්ලාස් එක ඉවරයි. කොහොමද කියන්නේ? ඉවර කරමු අපි දැන් අවසන් කරමු කියලා කොහොමද කියන්නේ? ඔවාරි මෂෝ නේ. ඔවාරි මෂෝ අවසන් කරමු. ඊළඟට හරි දැන් ක්ලාස් එක ඉවරයි. ඊට පස්සේ මොකද ගන්නෙ? ගෙදර යමු කියලා නේ. කොහොමද ගෙදර යමු කියලා කියන්නේ? කයිරි මෂෝ ගෙදර යමු කියන එක. මදදෙස් කියලා කියනවා තවම නැහැ කියන එක. not yet කියන එක නේ ඉංග්‍රීසියෙන් ගත්තොත් එහෙනම් තවම නැහැ. හරි අපි තුමු ප්‍රශ්න පත්‍රයක් දීලා තිනවා. හරි ඔයගොල්ලෝ ලියලා ඉවරද? නේ තවම නැහැ. කොහොමද කියන්නේ? මදදෙස්. ඊළඟට පන්ති කරගෙන ගිහිල්ලා ඔන්න අහනවා කියපු දේ තේරෙනවද කියලා. නේ මම කියන දේ උගන්වන දේ තේරෙනවද? කොහොමද අහන්නේ? වකරිමස්කා කියන්නේ. වකරිමස්කා තේරෙනවද කියලානේ. එතකොට ඔව් නම් කියනවා. කලින් ඉගෙන ගන්නවද? හයි. ඔව් කියලා විතරක් කියන්නේ. ඔව් තේරෙනවා. කොහොමද කියන්නේ? හයි වකරිමස්. තේරෙන්නේ නැහැ. කොහොමද තේරෙන්නේ නැහැ කියලා කියන්නේ? ඊයේ ඉස්සලම නැහැ කියන එක කියනවනේ. වකරිමස්කා කියලා ඇහුවම තේරෙනවද කියලා ඇහුවම ඊයේ නැහැ. තේරෙන්නේ නැහැ. වකරිමසෙන්. ඊයේ වකරිමසෙන් නැහැ. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තේරුණාද කියලා අහනවනේ. තේරෙනවද කියන එක වර්තමාන කාලේ. ඒතර අතීත කාලේ දැන් පාඩම උගන්වලා ඉවරයි. ඊට පස්සේ අද උගන්වපු දේ තේරුණාද කියලා අහන කොහොමද? වකරිමස්තක තේරුණාද? එන කලින් වගේම ඔව් කියලා කියන කොහොමද? ඔව් තේරුණා. හයි වකරිමස්තා. ඔව් තේරුණා. තේරුණේ නැහැ. කොහොමද කියන්නේ? ඊයේ නැහැ. වකරිමසෙන් දෙෂ්තා. ඊයේ වකරිමසෙන් දෙෂ්තා. නැහැ තේරුණේ නැහැ. හරි දැන් තේරුන්නේ නැත්නම් හරි කියන දේ තේරෙන්නේ නැත්නම් හරි අපි මොකද කියන්නේ? එහෙම කියලා නිකන් ඉන්නේ. තව පාරක් කියන්න කියන. තව පාරක් කියලා දෙන්න. කොහොමද කියන්නේ? මොයිචිදෝ ඔනෙගායිෂිමස් නේ. මොයිචිදෝ කියලා කියන්නේ තව පාරක් නේ. ඉචිදෝ තව එක පාරක් කියන එක නේ. ඔය එක පාරක් ඔනෙගායිෂිමස්. ඔනෙගායිෂිමස් කියන අපි අයිසත්සුල ඉගෙන ගත්තා. ප්ලීස් කියන එක නේ. තව පාරක් කියලා දෙන්න කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. මොයිචිදෝ ඔනෙගායිෂිමස්. තවත් වැදගත්ම වාක්‍යයක් තමයි අපි අයිසත්සුල ඉගෙන ගත්තු කුදාසයි කියන එක නේ. ප්ලීස් කියන එක කුදාසයි. ගෞරවාර්ථ විදිහනේ මොන හරි දෙයක් කරුණා කරලා කියන අදහසින් ප්ලීස් කියන එක. එතකොට ඒකත් එක්ක පාවිච්චි කරන ගොඩක් ලාට පන්ති කාමරේ අපි තුමු සෙන්සේ ප්‍රශ්න අහනවා ඔයගොල්ලන්ගෙන් උත්තර දෙන්න කියලා කියනවා. කොහොමද උත්තර දෙන්න කියලා කියන්නේ? කොතයේතේ කුදාසයි නේ. කොතයමස් කියලා කියන්නේ පිළිතුරු දෙනවට. එහෙනම් පිළිතුරු දෙන්න කියලා කියන්නේ කොහොමද? කොතයේතේ. එතන කොතයේතේ කියන එකේ ගෞරවාර්ථයක් නැහැ. ගෞරවාර්ථ කොටස එකතු කරනවා. කුදාසයි කියන එක අවසානට දාලා කොතයේතේ කුදාසයි. කරුණා කරලා පිළිතුරු දෙන්න. පන්ති කාමරේ ඔයගොල්ලන්ට දැන් අහවල් පාඩම කියවන්න. නැත්නම් අහවල් පිටුවේ තියෙන පළවෙනි ඡේදය කියවන්න. කොහොමද කියන්නේ කියවන්න කියලා? යොන්දේ කුදාසයි නේ. යොන්දේ කුදාසයි. යොන්දේ කියලා කියන්නේ කියවන්න කියන එක. එතකොට කුදාසයි කියන දා ගෞරවාර්ථේ කරුණා කරලා කියවන්න කියන අදහසින් කොහොමද? යොන්දේ කුදාසයි. නැගිටින්න කියලා කියනවා. අපි ඉස්සෙල්ලා නැගිටින්න කියලා කියනවා. නැත්නම් කෑ ගහන පන්තියව නැගිටින්න කියලා නමක් කියලා කියනවා. කොහොමද කියන්නේ නැගිටින්න කියලා? තත්තේ කුදාසයි නේ. හතරන නමක් කියන්න පුළුවන් දරේ සං කියලා. නම කියලා ඉවරලා අපි තුමු කුමාර කියලා කුමාරසා තත්තේ කුදාසයි. කුමාර
නැගිටින්න කියන එකනේ. තත්ත්වය කියන්නේ නැගිටින්න කියන එක. එතනත් කුදසයි කියන ගෞරවාර්ථය. කරුණා කරලා නැගිටින්න. තත්ත්වය කුදසයි. අවශ්‍ය කතා කරලා ඔන්න ඉඳ ගන්න. වාඩි වෙන්න කියලා කොහොමද කියන්නේ? සුවත්තේ කුදසයි. සුවත්තේ කුදසයිනේ. සුවාරිමස් කියන්නේ වාඩි වෙනවට. එහෙනම් වාඩි වෙන්න කියලා කියන්නේ කොහොමද? සුවත්තේ කුදසයි. කරුණා කරලා වාඩි වෙන්න. ඉක්මන් කරන්න කියලා කියනවා නේ. ප්‍රශ්නට දුන්න ලියන වෙලාවක් කියලා තාම ඉවර නෑ. නැත්තම් බෝඩ් එකේ ලියන මොකක් හරි දැන් ඉක්මනට නෝට් කරගන්න කියන බෝඩ් එක මකන්න. ලියලා ඉවර නෑ. ඉක්මන් කරන්න කියලා කොහොමද කියන්නේ? ඉසොයිදේ කුදසයි. ඉසොයිදේ කුදසයි. ඉසොගිමස් කියලා කියන්නේ ඉක්මන් කරනවට. එහෙනම් ඉක්මන් කරන්න කියලා කියන්නේ කොහොමද? ඉසොයිදේ කුදසයි. කරුණා කරලා ඉක්මන් කරන්න. ඊළඟට ලියන්න කියලා කියනවා. නෝට් එක ලියන්න. කොහොමද කියන්නේ? කයිතේ කුදසයි නේ. කකිමස් කියන්නේ ලියනවට. එහෙනම් කයිතේ කුදසයි කියලා කියන්නේ කරුණා කරලා ලියන්න කියන අදහස. ඊළඟට කෙස්තේ කුදසයි. ඔන්න වැරදිච්ච එක මොකක් හරි මෙතන මකන්න කියලා. කොහොමද කියන්නේ? කෙෂිමස් කියන මකනවට. එහෙනම් කරුණා කරලා මකන්න කියලා කොහොමද කියන්නේ? කෙස්තේ කුදසයි. කෙස්තේ කුදසයි. ඊළඟට පොතේ පිටුවක් කියලා ඔන්න පිටුව පෙරලන්න කියලා කියනවා නේද? මේ අහවල් පිටුව පෙරලා අපි 20 වෙනි පිටුව පෙරලන්න කියලා කොහොමද කියන්නේ? හිරයිතේ කුදසයි නේ. හිරකිමස් කියනවා පෙරලනවට නැත්නම් ඕපන් කරනවට. ඒතර කොහොමද කියන්නේ? 20 වෙනි පිටුව හිරයිතේ කුදසයි නේ. 20 පේජියෝ හිරයිතේ කුදසයි. ඊළඟට මොන හරි දෙයක් තියලා තියන්න. ඔයක උතනින් තියලා තියන්න කියලා කොහොමද කියන්නේ? ඔයිතොයිතේ කුදසයි. මේක ඔයිතේ කුදසයි කියලා එන්නේ. ඔයිතේ කුදසයි කියන එක අරබි සිංහල භාෂාවගේ ලොප් වෙලා එතන. තේ ඕ කියන එක තෝ කියන සවුන්ඩ් එකට ඇවිල්ලා තෝ කියනවා. ඔයිතොයිතේ කුදසයි. හරි ඔයාලා මේ බෝඩ් එකේ තියෙන විදිහට පේන විදිහට දැන් ඔයිතොයිතේ කුදසයි නේ. ඔයිතොයිතේ කුදසයි කියන්නේ කරුණාකරලා උතනින් තියලා තියන්න කියන අදහස. ඊළඟට හරි දැන් ප්‍රශ්න දුන්නා. ඒකට පිළිතුරු ලියලා ඔයගොල්ලෝ. එහෙනම් සෙන්සර් කියනවා දැන් ඔයාලා ලියුප එක මට පෙන්වන්න කියලා. කොහොමද කියන්නේ පෙන්වන්න කියලා? මිසෙතේ කුදසයි නේ. මිසෙමස් කියන්නේ පෙන්වනවට. එහෙනම් පෙන්වන්න කියලා කියන්නේ කොහොමද? මිසෙතේ කුදසයි. කරුණා කරලා පෙන්වන්න කියන අදහස. ඊළඟට ඔන්න ගෙදර වැඩක් හරි මොකක් හරි නැත්නම් දැන් ප්‍රශ්නයක් දුන්නා. ඒක කරන්න. හරි දැන් ලියන්න. දැන් මම කීප එක ලියන්න. කොහොමද කියන්නේ? යත්තේ කුදසයි නේ. යත්තේ යරිමස් කියලා කියන්නේ කරනවට. ශිමස් කියන එකම තමයි මේකට සමාන ක්‍රියාපදේ. ශිමස් කියන එකත් ශිමස් සහ යරිමස් කියන දෙකම එකම අදහස. ඩු කියන එක කරනවා කියන අදහස. එහෙනම් කරන්න කියලා කොහොමද කියන්නේ? යත්තේ කුදසයි නේ. කරුණා කරලා කරන්න. ඔකම ස්ටේ කුදසයි කියලා කියන්න පුළුවන්. හරි? හරි ඊළඟට මම කලින් කිව්වා යසුමි මෂෝ කියලා අපි කියවනේ. යසුමි මෂෝ පොඩි වේගයක් ගමු කියන අදහසනේ. හරි අපි කට්ටිය ආන පොඩි වේගයක් ගමු දැන් යසුමි මෂෝ කියලා නේ. එහෙනම් ඒකම කියන්න පුළුවන් නිවාඩුවක් විවේකයක් ගන්න කියලා කොහොමද කියන්නේ? යසුන්දේ කුදසයි. කරුණා කරලා විවේකයක් ගන්න. යසුන්දේ කුදසයි. හයිජා කර කර ස්කොෂි යසුන්දේ කුදසයි. හරි දැන් චුට්ටා වෙලාවක් විවේකයක් ගන්න කියන එකනේ. පොඩි විවේකයක් ගන්න කියන අදහසින් එතන එන්නේ. හරි. ඊළඟට පන්ති කෑ ගහනෝනේ සද්ද වැඩි. මොකද කියන්නේ නිශ්ශබ්ද වෙන්න කියලා කොහොමද කියන්නේ? සයිලන්ට් ප්ලීස් කියලා කොහොමද කියන්නේ? ශිසුකනේしてください. ශිසුකනේしてください. ශිසුකා නිශ්ශබ්දයි කියන එකනේ. නිශ්ශබ්ද වෙන්න කියලා උතර කියන කොහොමද? ශිසුකනේしてください. ඊළඟට සෙන්සර් කියන එක අහන්නේ කෑ ගහනවා. මේ සෙන්සර් කියන කොහොමද? අහන්න මම මේ කියන එක අහන්න කියලා කොහොමද කියන්නේ? කීතේ කුදසයි. කීතේ කුදසයි. කරුණා කරලා ඇහුම්කන් දෙන්න. කීතේ කුදසයි. හරිද? ඔයාලට මොකක් හරි තේරෙන්නේ නැහැ. හරි? ඔන්න සෙන්සර් එකෙන් අහන ප්‍රශ්න පත්‍ර කරන්න දුන්න ප්‍රශ්න ටිකේ අභ්‍යාසවල හරි එක තේරෙන්නේ නැහැ. ඒක මට කියලා දෙන්න කියලා කොහොමද කියන්නේ? ඔෂියේතේ කුදසයි. සුමාසෙන් කොරේ වකරණයින් දෙස් කියදෝ ඔෂියේතේ කුදසයි කියලා නේ. මේක මට තේරෙන්නේ නැහැ කියලා දෙන්න. ඔෂියේතේ කුදසයි. කෂ්ඨ කුදසයි. කෂ්ඨ කුදසයි කියලා කියන අපි මොන හරි දෙයක් ඉල්ල ගන්නවට මට ඔක චුට්ටක් දෙන්න කියන එකනේ. හරි? අපි තුමු ඔයා පෑන ගෙනහිල්ලා නැත්තම් ඉස්කෝලේ නැත්තම් පැන්සල් හරි මොක හරි පෑන ලියවෙන්නේ නැහැ නැත්තම් පැන්සල් කැඩුණා හරි පැන්සලක් හරි පෑනක් හරි ඉල්ල ගන්නකොට මට චුට්ටක් ඔක දෙන්න කියලා කොහොමද කියන්නේ? කෂ්ඨේ කුදසයි. කෂ්ඨේ කුදසයි ඔක චුට්ටකට දෙන්න කියන අදහස. මොකද ඒක අහපුව යාට දෙන්න ඕන නිසා. හරි? කෂ්ඨේ කුදසයි. ඊළඟට ඊදෙස්. ඊදෙස් කියලා කියන්නේ හොඳයි කියන අදහස. හරි? ඊදෙස්. චිගයිමස්. චිගයිමස් කියලා කියන්නේ වැරදි කියන අදහස. හරි? අපි තුමු ඔයාලා ප්‍රශ්නෙට උත්තරේ ලිව්වා. ඒතර උත්තරේ බලලා සෙන්සර් ඒක වැරදි නම් කොහොමද කියන්නේ? චිගයිමස්. වැරදි කියන අදහස. හරි? ෂිකෙන්. ෂිකෙන් කියලා කියනවා විභාගයට, පරීක්ෂණයට. ෂිකෙන්. ශුකුදයි. ශුකුදයි. ශුකුදයි කියලා කියන්නේ හෝම්වර්ක්. ගෙදර වැඩ කියන එක නේ. පැවරුම් ගෙදර පැවරුම් කියන තමයි ශුකුදයි කියලා කියන්නේ. ඊළඟට ශිත්සුමොන්. ශිත්සුමොන් කියලා කියනවා
ප්‍රශ්නය කියන එක. හරි. සිත්සුමං එහෙම නැත්නම් මොන්දයි කියන්නත් පුළුවන්. ඒ දෙකම අදහස් වෙන්නේ ප්‍රශ්නය, ගැටලුව කියන අදහස. ඊළඟ සිත්සුමං එකට මොනවද දෙන්නේ? උත්තරේනේ. කොතයි කියන්නේ එතකොට පිළිතුර කියන අදහස. රේ කියලා කියන්නේ උදාහරණය කියන එක. උදාහරණය. එහෙනම් අදත් පෙර පොත කරලා හිටපු ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. බොහොම ස්තුතියි. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා කියලා හිතනවා නම් උගන්වන විදිය ඔයගොල්ලන්ට තේරෙනවා. තේරුම් ගන්න පහසුයි කියලා හිතනවා නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ට හෝ ජපාන ඉගෙන ගන්න තවත් අයට මේක සහයෝගයක් වෙනත් එක්ක subscribe කරලා නැත්නම් මේ දැම්මම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notify වෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ට තවදුරටත් මේක දැනගන්න දේවල් තියෙනවා නම් අපහැදිලි වෙච්ච තැන් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන්ම උත්තර දෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් බොහොම ස්තුතියි අදත් අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඊළඟ වීඩියෝ එක හැමතිස්සෙම ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම සයෝනාරා.